ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් උසස් අධ්‍යාපන ලබන කෙනෙක් නම් ඔයාලට ගොඩක් නෝට් කියවන්න ඇති. ගොඩාක් සෝසස් වලින් ඔයා කරුණු හොයන්න ඕනි. හැබැයි ඔයාට ගොඩක් වෙලාවට තියෙන කාලයත් එක්ක ඒව කරගන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා Google හඳුන්වා දීපු අලුත්ම ටූල් එක තමයි notebook LM. අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු. මුලින්ම ඔයා Google එකට ගිහිල්ලා notebook LM කියලා ටයිප් කරන්න ඕනි. ඊට පස්සේ ඔයාට ඔයාගේ Gmail එක දීලා මේකට log වෙන්න පුළුවන්. අපි බලමු example එක. create new notebook කියලා ඔයා යන්න. ඊට පස්සේ මෙතන එනවා interface එක ඔයාගේ sources upload කරන්න. ඔයාගේ PDF, images, ඒ වගේම document, audio, video ඒ වගේ ගොඩක් දේවල් මේක download කරන්න පුළුවන්. ඔයාගේ lecture notes. අපි උදාහරණයක් වශයෙන් මම මෙතන PDF දෙකක් upload කරනවා. ඒ දෙක මෙතන අප්ලෝඩ් වෙනවා. මෙතන ඔයාට අප්ලෝඩ් කරපු all sources බලා ගන්න පුළුවන්. මේකේ වැදගත්ම දේ තමයි ChatGPT වගේ අනිත් AI tool වලට වඩා මේක ඔයා දෙන sources වල අනුව තමයි ඔයාලා output එක දෙන්නේ. එතකොට ඔයාගේ ප්‍රශ්නයකට උත්තරයක් වුණත් හොයද්දී ඔයාගේ තියෙන source වලින්ම තමයි දෙන්නේ මෙයා. දැන් මෙතන අපිට පොඩි summary එකක් මෙතන එයා මුලින්ම දෙනවා. මෙතන ඔයාට පුළුවන් output language එක change කරගන්න. මෙතන default English තියෙන්නේ. ඔයාට ඕනම language එකක් දෙන්න පුළුවන්. මෙතන සිංහලෙන් වුණත් ඔයාට output ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. ඊට පස්සේ අපි බලමු මෙතන තියෙන ගොඩක් features. ඔයාට mind map එකක්, flash card එකක්, ඔයාට quiz හදාගන්න පුළුවන්, infograph හදාගන්න පුළුවන්. අපි ඒ ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. දැනට idea එකක් ගන්න notebook LM කියලා එකක් තියෙනවා. ඔයාගේ වැඩ විශේෂයෙන්ම ස්ටුඩන්ට්ස් කෙනෙක් නම් ඔයාට ඔෆිස් එකේ වැඩ වුණා තාම සරලව මේකෙන් කරගන්න පුළුවන්. ලයික් එකක් දාලා ෆලෝ කරලා තියාගන්න. අපි ඊළඟට කතා කරමු මේකේ තියෙන තවත් ෆීචර්ස් ගැන.